Hi guys. මට personal request වගේක් ආවා stock market එක ගැන පුළුවන් නම් program එකක් කරන්න කියලා. මම හිතුවේ අපි තව sessions කීපයක් කරලා සාමාන්‍ය business දැනුමක් අරගෙන, ඒ කියන්නේ දැන් අපි පටන් ගත්තා වගේ අපි කතා කරා profit and loss account එකක් කොහොමද analyze කරන්නේ. ඒ වගේම අපි බලමු balance sheet එකක් analyze කරන විදිය කොහොමද කියලා. cash flows බලන්නේ කොහොමද. ඊට පස්සේ financial ratios තියෙනවා. එතකොට balance sheet එකක පාවිච්චි කරන financial ratios තියෙනවා. ඒවා විශේෂයෙන් අපි බලන්නේ financial position එක බලන ඒවා. P&L එක පාවිච්චි කරන financial ratios තියෙනවා. ඒ වගේදී අපි බලන්නේ operational performance කොහොමද කියලා. ඒ වගේ අපි basic knowledge එකක්, accounting knowledge එකක්, finance knowledge එකක් අරගෙන අපි බලමු ඊට පස්සේ කොහොමද stock market එකක invest කරන්න කියලා. ඒකේ පැති දෙකක් තියෙනවා. අපිට පුළුවන් fundamental investor කෙනෙක් විදිහට invest කරන්න, එහෙම නැත්නම් speculative investor කෙනෙක් විදිහට invest කරන්න. ඉතින් මම මේවා වෙනස ඇතුව ඕගලන්ට ඉස්සෙල්ලාම මේ basic finance knowledge එක ආවට පස්සේ මම හොඳ වීඩියෝ එකක් කරන්න. අපිට මොන විදිහටද stock market එක දිහා බලන්න ඕනේ, අපේ කොයි වගේ funds, ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම අපේ බෆර් එක හදා ගන්න ඕනේ, අපේ liquidity එක හදා ගන්න ඕනේ, අපේ personal requirements බලන්න ඕනේ. ඒව බලලා අපිට කොච්චර සල්ලි ප්‍රමාණයක් allocate කරලා stock market එක වගේ තැන්වලට අත ගහනකොට යම්කිසි knowledge එකක් ඇතුව, ඒ ගැන හොඳ දැනුමක් ඇතුව අත ගහන එක තමයි සුදුසු කියලා මම හිතන්නේ. මගේ personal belief එක. මේ නමුත් අපි ඒ ක්‍රමය සමහර විට පොඩි ප්‍රමාණයක් දාලා ඔයගොල්ලන්ට trial and error, ඒ කියන්නේ ඒ එක්සයිස් එක කරන ගමන් පුළුවන් ඒ ගැන දැනුමක් ලබා ගන්න. නමුත් වඩාත්ම හොඳ දේ තමයි හොඳට අපි අවබෝධයක් ඇතිව මේ financial evaluations කරලා හරිම companies බලලා අපේ සල්ලි, අපේ තියෙන portfolio එකෙන් කොච්චර ප්‍රමාණයක් අපිට පුළුවන් ද stock market එකට දාන්න පුළුවන් කියලා බලලා ඒ වගේ අනුදැනුම ඇතුව අපි ඒ ගැන කතා කරමු කියලා තමයි මගේ හැඟීම. නමුත් මම අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එනවා. මේ programs මිස් වෙන්නේ නැතුව බලන්න මගේ YouTube channel එකට subscribe කරලා තියාගන්න.